හොඳට මතක තියාගන්න. ජීවිතේ දවසක් එනවා ඔය කැමැත්තෙන් කරන හැම එකක්ම නවත්තන්න වෙනවා. හැම එකක්ම නවත්තන්න වෙනවා. මං ගියා ඔය සතියකට විතර කලින් වික්ටෝරියා නිවාසෙට රාජගිරියේදී එක දැරිවියක් ඉන්නවා. එවකට දැරිවියක් දැන් අවුරුදු 45ක් විතර කැලණි විශ්වවිද්‍යාලයේ දෙවැනි අවුරුද්දේ ඉන්නකොට කරන්ට් එක වැදිලා බෙල්ලෙන් පහළ පණ නැහැ. එක මිනිස්සු ඉන්නවා පින්නතුරු ජීවිත කාලයක් වැසිකිලි පෝච්චියක් උඩ ජීවිත කාලයක් තහඩුවක් උඩ ඒ ජීවිතේ කවදාවත් මේ මහ පොළොවේ පය ගහලා නැහැ. ඒ ජීවිතේ කවදාවත් අතින් අනලා බත්කටක් කාලා නැහැ. ඒ ජීවිතේ කවදාවත් වතුරු වීදුරුවක් කරන් බීලා නැහැ. ඒ මිනිස්සුන්ට කවදාවත් බුදු පිළිමයක් දැකලා සාදු කියා ගන්න බෑ. හැබැයි හැඟීම් දැනීම් සියල්ල ඇති වෙනවා. කවදාවත් බඩගිනි කියලා කියන්න බෑ. කවදාවත් මේ වේදනාව මෙහෙමයි කියලා කියා ගන්න බෑ. කියම් බලන්න අපිට තියෙන ගැටලුව මොනවාද? අපිට තියෙන ප්‍රශ්න මොනවාද? අපිට තියෙන වේදනා සංසාරේ කරපු පින්වලට මේ අම්මලාට තාත්තලාට හොඳට අත් දෙක තාම වැඩ. මොකටද මිනිස්සෙකුට හොඳ අත් දෙකක් හම්බෙන්නේ? වෙන මොකටවත් නෙමෙයි. මොකටද මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්? මොකටද ඇවිදින්න පුළුවන්? මොකටද හොඳට කන්දේ ගහන්නේ? හොඳට හැංගීම් දැනීම දෙනවා. මම යෝජනා කරනවා ඔය නෑගේ කෑලි බෑලි ටික වැඩ කරන වෙලාවේ ඕකෙන් හොඳට වැඩ ගන්න. හොඳට වැඩ ගන්න. ඔය අඩුම තරම කටින් හොඳට වැඩ ගන්න. කවදාවත් ඔය කට අවභාවිතා කරන්න එපා. අර කවදාවත් ඕක සංසාරේ අකුසල් පිණිස පාවිච්චි කරන්න එපා. අපි වැඩිපුරම අපේ කට පාවිච්චි කරන්නේ මොකේද? ඔය බහුතරයක් බොහෝ පින්නතුන් කරන්නේ තමන්ගේ කට පාවිච්චි කරලා අකුසල් කරගන්නේ. බුදුවරු දේශනා කරන වාචාය සංවරෝ සාදු. මිනිස්සුන්ට තියෙන්න ඕනේ වචනේ සංවරකම. අර සමහරු ඉන්නෝනේ මහ වාචාලකමට ඔය කීවගෙන යන්නේ. අද දෙපාරක් හිතන්නේ අර පොල්ලෙන් ගහුවාගේ කියලා දානවා. කවදා ඒ කරලා කියනවා මේ අර මගේ කතාව කෙලින් කියලා. කාගේ හරි හිතක් රිදෙන්න මොකක් හරි කියලා කියනවා. මම අම්මට තාත්තට උනත් මෙහෙමලු. එව්වට කියන්නේ ගොංකම කියලා. මෝඩ කන්නේ. මිනිස්සුගේ ඍජු භාවයේ තියෙන්න ඕනේ. මොකටද පින්නතුනේ නේ අපි මේ බින්දාම් සිද්ධ කරගන්න හම්බෙච්ච මේ කටෙන් අකුසල් කරගන්න. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පින්නතුනි අර හරි අවිස්මිත දේශනාවක් තියෙනවා. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ අත්තානං උපමං කତ୍වා. අර කකචූපම සූත්‍ර දේශනාව දේශනා කරනකොට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ඔය අපි සේරට මේ වැඩේ තමයි වෙන්නේ. ඔය රජගහ ඉන්නවා පින්නතුනි වේදේශිකා කියලා මේ ගෘහපතිනියා. මම මේ සේරටම යෝජනා කරන්නේ කවදාවත් වේදේශිකාලා වෙන්න එපා. ගාගා වැඩ කරා ගෙදර කෙල්ලගේ නම කාලි. අර කල්යාණ කිද්දිසත්ව අබ්බුගතෝ කල්යාණ කීර්ති ഘോഷාවක් පැන නැගිලා තිබ්බ වේදේශිකා ගැන. මොකද්ද මේ වේදේශිකා හරි හොඳයි වේදේශිකාට කේන්ති යන්නේ. අර ගෙදර වැඩ කරපු කෙල්ලට හිතුණා මේක බලන්න ඕන කියලා. ඔය කවදාවත් කාලිලා වෙන්නත් එපා. මොකටද අනුන්ගේ කාලි කල්පනා කරා මම ඉතින් නැගිටලා හැමදාම වැඩ කරන හින්දා වෙන්න ස්වාමි දියණියට කේන්ති යන්නේ නැහැ. කාලිට හිතුණා වේදේශික අවුස්සන්න ඕන කියලා. ඒ කරලා මොකද කරුවේ? මේ අහක යන්නේ එව්වනේ. කාලි හිතලම නැගිට්ට පහවදා උදේ 10ට විතර. වේදේශික ඇහුවා කාලි අසනීපයක්වත් නැහැ කිව්වා. එහෙනම් බරක් වෙලා නැගිට්ටේ. නිකන් කිව්වා. දවස් 3ක් විතර ඕක කෙරුවා.
හතරවෙනි දවසේ මොකද උනේ? එදත් පරක් වෙලා නැගිට්ටා. ඔය මං අයත් කියනවා වේදේශිකාලා වෙන්නත් එපා කාලිලා වෙන්නත් එපා. හතරවෙනි දවසෙත් නැගිට්ටා. ඇයි පරක් වැහුවන් නිකන් කිව්වා අග්ගල සූචින් ගහත්වා සීසම් පහරි. ගත්ත දොරපොල්ල වේදේශිකා ගැහුවා කාලිගේ ඔළුව බැලෙන්න. දැන් කාලිට හරි. මොකද්ද කාලිට ඕන උනේ? වේදේශිකාගේ කීර්තිය කරුණාව ඇත්තමද කියලා බලා ගන්න. හොඳට මතක තියාගන්න. අපි හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි. අපි කියන්නේ අපි කරනකම් එහෙම අපි කරනකම් කවුරුත් හොඳයි. අපිට තියනකම් කවුරුත් හොඳයි. ඔය අපිට මම හිතන්නේ ඇත්තන්ට ඕන තරම් අත්දැකීම් ඇති. මට ඔය දවසක් ඔය පොලිස් නිලධාරි මහත්තයෙක් කියන්නේ එතුමා හරි කම්පාවෙන් කියනවා හාමුදුරුවනේ දැන් නම් හවස් වෙනකොට කෝල් එනවලු. මං හව මොකේද කියලා. හැම එකම අහන්නේ සර් මොකද කරන්න කියලාලු. හවස් වෙනකොට ඒ මිනිස්සයාම කල්පනා කරලා කියනවා පෙන්ෂන් ගියපුවම මොකක් වෙයිද කියලා හිතා ගන්න බෑ. මේ තියනකම් හොඳයි. අපි හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි. ජීවිත කාලයක් මිනිස්සුන්ට යහපතම කරලා ජීවිත කාලයක් උපකාර කරලා එක දවසක් දෙකක් නොකර ඉන්න. එක දවසක් දෙකක් මගාරින්න. මොකද වෙන්නේ? අර කොරපුස්සේන මමතකයි. කාලි වගේ තමයි කවුද වේ කියලා අරනවා දොරපොල්ලේ. ජීවිතේ හැමදාම හරි ගස්ස ගන්න. ඔය අනුන් ගැන හොයන එක අනුන්ට කඹරන එක නවත්තලා අවසානයේ ඇති වෙන්නේ වේදනාව විතරයි. ජීවිතේ කෙනෙක් අතාරින්න බැරි නම් මේ බුදුරු දේශනා කරන්නේ මොකක් හරි වේදනාවක් තියෙන එකක් තියෙනවනම් පීඩාවක් තියෙන දෙයක් තියෙනවනම් කලකිරෙන පසුතැවෙන දෙයක් තියෙනවනම් අපිට එකපාරම පුද්ගලව අතාරින්න බෑනේ. මේ ප්‍රශ්නේ ගොඩක් බලපාන්නේ ඔය විවාහ වෙන්න කලින් අවදියට මොකද්ද කියන්නේ? ඒ කියන්නේ අපි අමුතුනේ දෙන්න යාළුවලා ඔව් අන්න හරි ඒක දන්නවා මේ ඒ කසාද බඳින්න කලින් අර හොඳට ඉන්න කාලේ ආගෙන ඊට පස්සේ නරකට ඉන්නේ. ඔය ඊට පස්සේ තමයි මේක තේරෙන්නේ. ඒ හොඳට ඉන්න කාලේ අර ප්‍රේමවන්තියොන්ට මම මේ කියන්නේ එකටම කරන්නේ මිනිස්සුන්ගෙන් මම මේ අම්මලාටම කියනව නෙමෙයි හැම කෙනෙකුටම කියන්නේ ඒ කෙනාගෙන් බලාපොරොත්තු වෙන දේ අතාරින්න. ඔච්චරයි. ජීවිතේ පුරුදු වෙන්න. වේදනාවක් පීඩාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාගෙන් බලාපොරොත්තු වෙන දේ අතාරින්න. ඒ බලාපොරොත්තු වෙන දේවල් අතහැරියාට පස්සේ ඒක ඩමියක් විතරයි. ආයේකේ ජීවයක් නැහැ. එතකොට අර මොක කෙරුවත් කමක් නැහැ කියන තැන ඉන්නේ. එතකොට හානියක් නැහැ. මම මෙහෙම යෝජනා කරන්න හේතුව මේ කරජකෙන් මාංශකෙන් පලිගන්න කලින් මේකට දුක් වේදනා දෙන්න කලින් අම්මලා පුරුදු වෙන්න තාත්තලා පුරුදු වෙන්න බලාපොරොත්තු වෙන දේවල් අතාරින්න. මොකද පින්නතුනේ මේ බලාපොරොත්තු කියන ඒවා අර ඉක්මනට විනාශ වෙනවා, අර ඉක්මනට නැති වෙනවා.